මට හිතෙනවා වීඩියෝ එකක් කරන්න මම ගැන. ඇත්තටම මම කියන්නේ මොකද්ද? අපි හැමතිස්සෙම ඇහෙන දෙයක් නේ මම කියලා දෙයක් නැහැ. මම කියන්නේ හදාගත්තු දෙයක්, සත්වයේ පුද්ගලික ස්වභාවයක් ගන්න එපා. ඒක තමයි කරපු වැරද්ද. මේක තමයි අපේ වැරද්ද. මම කියන එකක් මමයි කියලා අල්ලගන්නවා හැමතිස්සෙම. ඇත්තටම ඒක ඇත්තටම නවත්තන්න බැරි දෙයක්. සිදු වෙන දෙයක්. ඇයි ඒ එහෙම සිදු වෙන්නේ? ඒකට හේතු තියෙනවා. මම කියන එක හැමතිස්සෙම මමයි කියලා හැදෙන හේතු තියෙනවා. මොකද්ද? හේතු. මේකට එක හේතුවක් නෙමෙයි. හේතු 24ක් තියෙනවා. පච්චය කියලා පාලියෙන් කියන්නේ පච්චය 24ක් තියෙනවා. 24 ඉංග්‍රීසියෙන් කියනවා 24 condition. 24 පච්චය. මේ 24ක් සහ තව මොකද්ද තියෙන්නේ? සිතුවිලි තියෙනවා. සිතුවිලි 52ක් තියෙනවා. ඔන්න ඔය සිතුවිලි 52යි මෙන්න මේ දෙක අතර ගැට ගැසීමක් නිසා තමයි අපිට මේ නූල් බෝලයක් වගේ පැටලිලා ස්වභාවයක් ක්‍රියේට් වෙලා තියෙනවා. මේ ස්වභාවය ක්‍රියේට් වෙන්නේ මේ ශක්තියක් කියලා හිතන්න. මේ ශක්තියක් ක්‍රියේට් වෙලා ශක්තියක් තියෙනවා. මේක 24ක් මේ හේතු 24ක් නිසා. මේ හේතු ගැට ගැසීමක් එක්ක මේ සිතුවිලි ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් උපනිශ්‍රය වෙනවා කියලා දෙයක් තියෙනවා. එතකොට අපි මොන හරි දෙයක් කියනකොට දැන් හිතන්න ඔයා මොකක් හරි වීඩියෝ එකක් බල හිටියා. පස්සේ ඔයා S2 වහගෙන ඉන්නකොට ඒ රූපය නිතර සිහිපත් වෙනවා. ඔන්න ඒ සිදුවෙන ක්‍රියාවන් මෙන්න මේ 24 මේ හේතුන් 24ක් එක්ක සිදුවෙන්නේ. හේතුන් 24ක් එක්ක සිටිවිලි උපදිනවා. අන්න ඒකත් එක්ක මෙන්න මෙහෙම ශක්තිය මේක ගොඩ නැගෙනවා. මේ ගොඩ නැගිලා මේ ගොඩ නැගීම එක අවස්ථාවකට ඇවිල්ලා මමයි කියලා හඳුනා ගන්න අවස්ථාවක් එනවා. ඒක මේ ලෝකෙ හැදෙන ඕන ලෝකෙක මේ දේ සිද්ධ වෙනවා. මේක අල්ල ගැනීම මේ හැමතිස්සෙම සිද්ධ වෙලා මේක මමයි කියලා ගොඩ නැගෙනවා. මේක නවත්තන්න බෑ. මේක සිදුවෙන ක්‍රියාවලියක්. මේක නවත්තනම් බුදු කෙනෙක් පහළම වෙන්න ඕන. බුදු කෙනෙක් පහළ වෙලා මෙන්න මේ ටික අවබෝධ වෙන්න ඕන. අවබෝධ කරන්න ඕන. මෙන්න මේ අපි මම කියලා අල්ලන එක. එතකොට මගේ මමයි. එතකොට දැන් කෙනෙක් අහන්න පුළුවන් දැන් අපිට වැරද්ද වෙලා තියෙන්නේ මේකයි. මම කියලා දෙයක් නැහැ. මේක තමයි කරන වැරද්ද. එතකොට මටම හැංගෙනවනේ. මම කියලා දෙයක් නැත්තම් මේ බලන්නේ කවුද? අහන්නේ කවුද? අල්ලන්නේ කවුද? එතකොට දුක දැනෙන්නේ කාටද? දුකක් තියනවද? බුද්ධාමේ කියන්නේ දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍ය. එතකොට දුක්ඛ සත්‍ය දුක දැනෙන්නේ කාටද? අන්න එහෙම කියලා අපිට ප්‍රශ්න එනවනේ. ඒක තමයි අපි මුලින්ම මෙන්න මේක ගැන කතා කරන එක නිසා තමයි ඒක වෙන්නේ. අපි ඇත්තටම කතා කරන්න ඕන මේක හැදෙන්නේ කොහොමද? මම හැදිලා තියෙන්නේ කොහොමද? අන්නේ මම හැදිච්ච විදිය තේරුම් ගන්න එකන් අපේ අවිද්‍යාව දුරු වෙන්නේ. අවිද්‍යාව දුරු වෙන්න නම් මේ මම හැදිච්ච විදිය තේරුම් ගන්න ඕන. අනිවාර්යයෙන්ම මේ මම කියන එක හැදෙනවා. ඒක වළක්වන්න බෑ. ඒක තමයි පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාදයේ තියෙන මේ මම හැදෙන හැටි. එතකොට කොහොමද අපිට මම හැදෙන්නේ ඇත්තටම? මූලික හේතුව වෙන්නේ මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව. මෙන්න මේ අවිද්‍යාව නිසා මිනිස්සුන්ට තියෙන අවිද්‍යාව නිසා මෙන්න මේ සිද්ධ වෙන මේ 24ක් දෙයක්. මේ 24 ආකාරයේ 24කින් මේ ගොඩ නැගෙන දේ මේ සිතුවිලි 52 එක්ක මේ එකතු වෙලා මේ සිද්ධ වෙන ක්‍රියාව අපිට තේරුම් ගන්න බෑ. අපිට අවබෝධ වෙන්නේ නැහැ. ඒක බුදු කෙනෙක් පහළ වෙලා මෙන්න මේ ටික අවබෝධ කරලා කියන්න ඕන. මෙන්න මේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මේ ක්‍රියාවලියක් සත්‍ය වශයෙන්ම සිද්ධ වෙනවා. සත්‍යයටම මේ සත්‍ය වශයෙන්ම මෙන්න මේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ ක්‍රියාවලිය සිද්ධ වෙද්දි මම කෙනෙක් ගොඩ නැගෙනවා. මම කෙනෙක් ගොඩ නැගෙන මේ ශක්තියක් මෙහෙම ගොඩ නැගිලා මෙහෙම ගොඩ නැගෙනවා වගේ මේ මම ගොඩ නැගෙනවා. ඒ ගොඩ නගා ගත්තයින් පස්සේ ඒ මම කියලා හඳුනා ගත්තයින් පස්සේ මේ වෙන සිද්ධ වෙන ක්‍රියාවලින් මේ දැනෙන දුක මේ හැමදේම මට දැනෙනවයි කියලා හැඟෙන තත්යකට එනවා. ඒ තත්ත්වය ඇවිල්ලා මේ මිනිස්සයා මේ තුල දෝලණය වෙවි මේ අඳුනගන්න එක තුල දෝලණය වෙවි දුක ගොඩ නැගෙනවා. ආයේ මේ අපායට වැටෙනවා. අපාය තුලින් ආයේ පිනක් කෙරෙලා ආයේ මේ වෙනවා. එහෙම කැරකි සංසාරයක් හැදෙනවා. මේ හැදිලා තියෙන්නෙම මෙන්න මේක අඳුනගන්න බැරි කමට. ඒක අඳුනගන්නේ අවබෝධ කරගන්න බුදුවරයෙක් පහළ වෙනවා. බුදුවරයෙක් පහළ වෙලා මෙන්න මේ පටිච්ච සමුප්පාදය අවිද්‍යාව නිසා මොකද්ද වෙන්නේ? සංස්කාර හටගන්නවා. සංස්කාර නිසා මේ නාම රූප හටගන්නවා.
සංස්කාර නිසා වේදනා සංස්කාර නිසා මට මතක නැහැ හරියට සංස්කාර නිසා මොකද්ද අවිද්‍යාව නිසා සංකාර හටගන්නවා සංකාර නිසා විඥානය හටගන්නවා විඥානය නිසා විඥානය නිසා එහෙම තියෙන මට හරියටම මම කියන්න යන්නේ මොකද එකක් හරි වැරදුනොත් හොඳ නෑනේ ඒ වගේ 12කින් මේ තණ්හාව හටගන්නවා ඊට පස්සේ උපාදානය වෙනවා ජාති ජරා මරණ අන්න ඒ කියන තත්යකට මේක ගොඩ නැගෙනවා අන්න ඒක ගොඩ නැගෙන එක මේ සිද්ධ වෙන්නේ මේ අවිද්‍යාව නිසා එතකොට මේ අවිද්‍යාව කියන එක මේ ඇති වෙන ඕන හැම ශක්තියකටම සිද්ධ වෙනවා හැම කෙනාටම අවිද්‍යාව නිසා තමයි මේ මම කෙනෙක් ගොඩ නැගිලා ඉන්නේ අපි මෙතෙන්ට ඇවිල්ලා දැන් මම කියන එකක් නෑ නෑ කියලා හිතුවට ඔක මම නෑ කියන එක අවබෝධ වෙන්නේ නෑ කාටවත් ඒක අවබෝධ වෙන්න නම් කෙනෙක් එක්ක හිත ඇතුලෙන් බලලා ඒ කියන ඒ සිතුවිලි හැදෙන හැටි මේ රූප වේදනා සංඥා සංස්කාර මේ පංචස්කන්ධය සිද්ධ වෙන හැටි අන්න ඒ තුලින් මම ගොඩ නැගෙන හැටි බලාගෙන ඉන්නවා විපස්සනාවක් කරන්න ඕන අන්න ඒ තුලින් තමයි මේක එක්ක ලියා ගන්න පුළුවන් වෙන්නේ නැත්තම් ඔය ප ဋ ාණ ප්‍රකරණේ අභිධර්මයේ වගේ දේවල් ඉගෙනගෙන මේ සිද්ධ වෙන දේවල් හිතින් විමසන්න ඕන විමසලා තමන්ටම ඇප්ලයි කරගෙන බලන්න ඕන ඒකත් විපස්සනාවක් වෙනවා ඊට පස්සේ සම්මා ඒ ඔය මොන දේ කරන්නත් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගේ යන්න ඕන ආර්ය අෂ්ටාංගික මාර්ගේ යන්න ඒ කියන්නේ දැන් මෙතන මේ ගොඩ නැගිච්ච ක්‍රියාවලිය ඔහොම තේරුම් ගන්න එක තමයි අපි කියන්න පුළුවන් දැන් දුක්ඛ සමුදය සත්‍යයටනේ දුක්ඛ සමුදය සත්‍යයටනේ සමුදය සත්‍යයට තමයි මේක වැටෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ දුක්ඛ නිරෝධ මාර්ග සත්‍යනේ. එතකොට මේක කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ කියලා මේක මේ දැන ගැනීම අපි යන්නේ මේ දුක්ඛ සමුදය සත්‍ය. ඊට පස්සේ අපි මේක ඕනනම් ආපස්සට බලන්න පුළුවන්. මේ දැන් අවිද්‍යාවෙන් දැන් ඕක අපි කියනවා ඉංජිනේරින් කරද්දී ඉංජිනේරින් වල මොකක් හරි ඔයා හිතන්න ඔය වාහනයක එන්ජින් එකක් කියලා. ඒ වාහනේ එන්ජින් එක අන්තිමට හදලානේ තියෙන්නේ. ඔය එන්ජින් එක තමයි ඇත්තටම මම කියන්නේ. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ එන්ජින් එකේ කෑලි ගලවලා මේක වෙන් කළා බලලා මේක හැදුනේ මෙන්න මේ වගේ කුඩා දේවල් ටිකකින් කියලා අඳුන ගන්න. ඒකට කියනවා අපි මේ එන්ජින් එක හැදුවේ මේ වගේ කුඩා කොටස් වලින්නේ. මේක තමයි ඉංජිනීරින් කරලා තියෙන ප්‍රොඩක්ට් එක. ඒ ප්‍රොඩක්ට් එක අපි ආපස්සට ගලවලා බලා ගැනීම අපි කියනවා රිවර්ස් එන්ජිනියරින් කරනවා කියලා. දැන් ඔය ප්‍රෝග්‍රෑමින් වලදී එතකොට මේකට කියන්න පුළුවන් අපිට ඩිකෝඩ් කරනවා කියලා. ඒ කියන්නේ මොනවා හරි දෙයක් කෝඩ් කරලා තියෙනවා අපි ඒක ඩිකෝඩ් කරනවා. ආපස්සට ගලවලා කෑලි වෙන් කරලා බලාගෙන ආපස්සට යනවා. අන්න මේ එන්ජින් එකක් එහෙම එන්ජින් එකක් හරි ඔය සොෆ්ට්වෙයාර් එන්ජිනියරින් කරන කට්ටිය ඇප් එහෙම හදන කට්ටිය ඒ හදපු ඇප් එකත් ආපස්සට ගලවගෙන මේක කොහොමද හැදුනේ කියලා මුලට බලාගෙන යන්න පුළුවන්. ඒකට අපි කියනවා රිවර්ස් එන්ජිනියරින් කරනවා. එතකොට මේ වගේම අපිට ජාති ජරා මරණනේ තියෙන්නේ මේ පටිච්චසමුප්පාදේ 12 වෙනි මේක. ඒ 12 ඉඳන් 11 10 එහෙම ආපස්සට බලාගෙන ඉන්න පුළුවන්. ඒ බලාගෙන ආවහම මේක හැදුනේ කොහොමද කියලා තේරෙනවා. මේ මම ගොඩනැගිච්ච හැටි. එතකොට අපි මෙන්න මේ අවිද්‍යාව කියන ලෙවල් එකට ආවහම අවිද්‍යාව නිසා තමයි ඇත්තටම මම ගොඩනැගිලා තියෙන්නේ. ඒක වළක්වන්න බෑ. ඒක වළක්වන්න නම් අපි අවිද්‍යාව මොකද්ද? මොකද්ද අවිද්‍යාව කියන එක තේරුම් ගන්න ඕන. මේක තමයි අවිද්‍යාව. ඇත්තටම හේතු ටිකක් තියෙනවා. අන්න ඒ හේතු ටික තමයි මේ 24ක් කියන්නේ. මේ 24ක් කියන හේතු ටිකක් නිසා සිතුවිලි 52ක් එක්ක ගැට ගැසීමක් තියෙනවා. අන්න ඒ ගැට ගැසීම නිසා මේ දෙයක් හැදෙනවා. අන්න ඒ හැදෙන දේ යම්කිසි කාලයකට යද්දි මමයි කියලා හැඟෙන්න ගන්නවා. ඊට පස්සේ ওই මම කියන එක හැදුනයින් පස්සේ ඕකෙන් අල්ලගෙන මේ කැරකි යනවා ලූප් එකක. ඔය ලූප් එකෙන් ඔය කැරකි යන මේක තමයි සංසාරය කියලා කියන්නේ. ඕකෙන් ගැලවෙන්න නම් බුදු කෙනෙක් ඇවිල්ලා ඉවරලා මේ සංසාරේ බ්‍රේක් කරගන්න මේ ලූප් එක බ්‍රේක් කරගන්න අපිට අවස්ථාව දෙන්න ඕන. ඒ අවස්ථාව දීලා තියෙන්නේ මේ දැන් ඉතින් ඔයාලට තියෙන්නේ ඇත්තටම මම කියන එක තේරුම් ගන්න ඕන නම් එක්ක ඔයා ඇතුලෙන් බලන්න ඕන. නැත්නම් ඔයා මේ පච්චේ 24ක් එක්ක මේ කොහොමද සිතුවිලි වැඩ කරන්නේ කියලා මේක කරලා තමා තුලින් බලන්න ඕන. තමා තුලින් විමසන්න ඕන. හිතන්න ඕන මේ කොහොමද වැඩ කරන්නේ දැන්
මේ ටීවී එකක් බල බල ඉඳලා ගිහිල්ලා සමහරකට ඒ සිදුවීමක් නැවත නැවත සිහිපත් වෙන්නේ කොහොමද? ඒක සිහිපත් වෙනවා. ඊට පස්සේ අන්න ඒකත් තුළ ගොඩනැගීගෙන යනවා. ඒ සිතුවිලි ගොඩනැගෙන හැටි, ඒ ගොඩනැගීගෙන යන හැටි ඒ තමන්ගේම සිදුවීම් වලින්, තමන්ගේම ක්‍රියාවලියෙන්, එදිනෙදා ජීවිතයේ සිදුවන ක්‍රියාවලිය මේක තේරුම් ගත්තයින් පස්සේ ඒකට ඇප්ලයි කරලා බලන්න පුළුවන්. අන්න එතකොටම ඇත්තටම තේරෙනවා මේ අවිද්‍යාව නිසා තමයි ඇත්තටම බුදුහාමුදුරු කියලා දෙන අවිද්‍යාව නිසා තමයි ගොඩනැගිලා තියෙන්නේ. මේ දේ නොදන්න බව නිසා. ගොඩනැගිලා තියෙනවා. ඒ ගොඩනැගීම තුළ අපි හිර වෙලා තියෙනවා. ඒක හිරවීම ලියා ගන්න නම් මේක රිවර්ස් එන්ජිනියර් කරගෙන. ඔක නිරෝධ සත්‍යෙට මේ රිවර්ස් එන්ජිනියරින් කරනවා කියන එක අපිට දාන්න පුළුවන් දුක්ඛ නිරෝධ සත්‍යෙට කියන එක. දුක්ඛ නිරෝධ සත්‍ය. එතකොට මේක ඇත්තටම ඔය මාර්ගයේ යවන දුක්ඛ මාර්ගයක් තියෙන දුක නැති කරන්න ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. අන්න ඒක තුල ගමන් කරද්දී සම්මා සතිය සම්මා සමාධිය ඒ දේවල් අනිවාර්යයෙන්ම වෙද්දි තමයි සතියත් තුළ පිහිටුවාම තමයි දේවල් සිහිපත් වෙන්න ගන්න. දැන් මට හිතන්න දැන් මේ ටිකකට කලින් මේ මම ගැන කරන්න ඕනේ කිව්ව වීඩියෝ එක කරන්න යන්න හිතුනේ හේතුව තමයි මම ඒ කියන්නේ චෙස් ඇද හිටියා. චෙස් ෆෝන් එකෙන් චෙස් ඇප් එක පාවිච්චි කරලා චෙස් ඇද හිටියා. ඊට පස්සේ මම ඒක පැත්තකින් තියලා ඉවරලා මම ඇස් දෙක පොඩ්ඩක් පියාගෙන බැලුවා. බලාගෙන ඉන්නකොට මට අර චෙස් බෝඩ් එකේ චෙස් හදන එක වෙනවා හිතින්. මේක මෙතනින් තිබුණා නම් මේක මේ විදිහට කරා නම් ඒ මොකද්ද? දැන් මම ඒක නතර කරන්න ඕන කියලා ෆෝස් කළා නතර කරන්න බෑ. ඒ කියන්නේ බලෙන් නතර කරන්න බෑ. ඒක නැවත නැවත සිහිපත් වෙනවා. ඒක උපනිශ්‍රය වීමක්. මෙන්න ඒක මේ පච්චේ 24කින් මේව වැඩ කරනවා. සිතුවිලි මේ වෙනවා. අර උපනිශ්‍රය වෙච්ච දේවල් නැවත නැවත එළියට එනවා. ඒ එළියට ඇවිල්ලා ඉවරලා අන්න ඒක තුල ඊට පස්සේ හිතනවා ඒක තුලින් අල්ලගෙන තව දෙයකට යනවා. එහෙම ගොඩ නැගිලා ගියපු දෙයක්. මට ඒක තේරුනේ ඇයි මට සතියක් යම්කිසි පොඩි හරි සතියක් තිබුණා. එතකොට ඒ සතිය තුල ඉන්න නිසා මට සතිය තුල ඉන්න නිසා සහ මම මෙන්න මේ දේ ඉගෙනගෙන තිබුණා. මේ දේ මම ලොකුවට ඉගෙනගෙන නැහැ. ලොකුවට හදාරලා නැහැ. මම දන්න ටික දන්නවා. ඒ දන්න ටිකෙන් මම හිතලා බැලුවම මේක නිසා තමයි මට මේක එන්නේ. මේක ආවහම මේක තුල මම අල්ලගෙන යනවා. ඊට පස්සේ මම මේක දිනන හැටි මට ඕන විදිහට මේක මං හිත ඇතුලෙන් හදාගන්න හැටි මමයි කියලා අල්ලගන්න හැටි ඒ ඔක්කොම ලස්සනට පැහැදිලි වෙනවා මේකත් ඉගෙනගෙන සතියෙන් ඉන්නකොට එහෙම නැතුව මේ මම හැදෙන හැටි අනිවාර්යෙන් කඩා ගන්න බෑ මම හැදෙන එක හැටි කඩා ගන්න නම් අනිවාර්යයෙන්ම මේ දුක්ඛ නිරෝධ කරන මාර්ගය තුල යන්න ඕන නැත්තම් මම කෙනෙක් නෑ මම කියන එක එළියට අරන් බලන්න සත්‍ය පුද්ගලික ස්වභාවය ගන්න බෑ. ඒක ඇත්ත. ඒක හරි. ඒක තමයි ඇත්තම සත්‍ය. ඒ සත්‍ය අවබෝධ කරගන්න නම් මේ අවිද්‍යාව ලියා ගන්න ඕන. අවිද්‍යාව ලියා ගන්න නම් එක්කෝ මාර්ගය තුල අනිවාර්යෙන්ම යන්න ඕන. අපි මම බලන්නම් මම මේ වීඩියෝ කරන්න මම එච්චර දක්ෂ නැහැ. ඉස්සරහට මම පුළුවන් වුණොත් මට තේරෙන විදිහට මම වීඩියෝ ටික කරන්න හිතාගෙන ඉන්න බලමු. බොහොම ස්තුතියි බලවට. නම බුද්ධාය.